හැකැවෑ ඩීප් ඩයිව් එකට හැමෝමම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි හැකැවෑයකින් ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන ලොකු ඩිජිටල් වංචා ගැන හොයලා බලලා ඒ දේවල් හෙළිදරව් කරනවානේ. අද අපි කතා කරන්න යන්නේ ලයන්ස් ගේට් ටිකටින් වංචාව ගැන. ඇත්තටම රටේ තියෙන මේ ආර්ථික අපහසුතාවත් එක්ක මිනිස්සු පොඩි හරි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න මොහොතකදීම එයාලා වල්ලගන්න මේ වගේ වංචා දැන් හරිම සුලභ දෙයක් වෙලා. ඔන්න ඔය වගේ පණිවිඩයක් තමයි මුලින්ම එන්නේ. ඔන්ලයින් තව ටිකක් මුදල් හොයන්නේ කැමතිද? හරිම ලේසි. අවශ්‍ය වෙන්නේ ඔයාගේ ෆෝන් එක විතරයි. බලන්න කොච්චර මිත්‍රශීලීද, කොච්චර සරලද කියලා. හැබැයි මේ සරල පණිවිඩය තමයි හිතාගන්නවත් බැරි තරම් සංකීර්ණ මානසික උගුලක ආරම්භය. ඇත්තටම මේ කාලේ ඉන්න වංචාකාරයෝ කියන්නේ නිකන් හොරු නෙවෙයි. එයාලා හරියට අපේ හැඟීම් එක්ක සෙල්ලම් කරන පිකාසෝලා වගේ. ඒ කියන්නේ බලාපොරොත්තුව, ඊට පස්සේ විශ්වාසය, ඊළඟට පීඩණය මේ හැම හැඟීමක්ම පාවිච්චි කරලා ගොදුරක් වන කෙනෙක්ව එයාලට ඕන පාරේ ඒ කෙනාට නොදැනීම අරගෙන යන්න පුළුවන් මායාවන් නිර්මාණය කරනවා. හරි. එහෙනම් අපි දැන් මේ වංචාව සිද්ධ වෙන විදිහ, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්ලේබුක් එක දවසින් දවස පියවරෙන් පියවර ගලවලා බලමු. මුලින්ම පළවෙනි දවස. මේ දවසේදී යාළගේ තියෙන එකම ඉලක්කය තමයි ගොදුරක් වෙන කෙනාගේ සම්පූර්ණ විශ්වාසය දිනාගන්න එක. මෙහෙමයි වෙන්නේ. මුලින්ම ටෙලිග්‍රෑම් එකෙන් පණිවිඩයක් එනවා විනාඩි 20ක පොඩි වැඩක් තියෙනවා කරන්න කියලා. ඊට පස්සේ කතා කරපු කෙනා කියනවා හරි මම ඔයාව අපේ ඔෆිෂල් සුපර්වයිසර් කෙනෙක්ට යොමු කරන්නම් කියලා. එතනින් ලැබෙන ලින්ක් එකකින් ගියාම හරිම ස්ලික් නියම ප්‍රොෆෙෂනල් බ්‍රෑන්ඩ් එකක් වගේ පේන ප්ලැට්ෆෝම් එකක් තමයි තියෙන්නේ. ඊටත් පස්සේ වෙල්කම් බෝනස් එකකුත් දීලා ගිණුම ඇක්ටිවේට් කරනවා. මේ හැම දෙයකින්ම හදන්නේ මේක නීත්‍යානුකූල මට විතරක් ලැබුණ විශේෂ අවස්ථාවක් කියන හැඟීම. ඔන්න එතකොට ගිණුමේ පේනවා රුපියල් 40000ක ලොක්ඩ් බෝනස් එක. දැන් මේක ඇත්ත සල්ලි නෙවෙයි. හැබැයි මේක තමයි යාලා පාවිච්චි කරන පළවෙනි මානසික තුරුම්පුව. අපි මේකට කියනවා සයිකොලොජිකල් ඇන්කර්. එහෙමත් නැත්නම් මානසික නැංගුරම කියලා. ඒ කියන්නේ මෙහෙමයි. එකපාරටම ඔච්චර ලොකු ගාණක් දැක්කම අපේ හිතේ කොහේරි තැනක මේක ඇත්තක් වෙන්න ඕනේ කියන අදහස පළපදියම් වෙනවා. ඒකෙන් මේ මුළු ක්‍රියාවම ඇත්තක් කියලා අපේ මනසට කාවද්දනවා. ඊට පස්සේ අර බෝනස් එකෙන් බොත්තම් ක්ලික් කරන වගේ හරිම සරල වැඩ ටිකක් කරන්න දෙනවා. වැඩ ටික ඉවර වුණාම ගිණුමේ විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ ආපහු ගන්න පුළුවන් රුපියල් 5000ක පොඩි ගාණක් පේනවා. ඔන්න මෙතන තමයි එයාලගේ දක්ෂම පියවර තියෙන්නේ. ඒ සල්ලි ටික කිසිම ප්‍රශ්නයක් නැතුව බැංක් ගිණුමට ආපු ගමන් ඉවරයි. තිබ්බ හැම පොඩි සැකයක්ම නැතිවලා යනවා. විශ්වාසය සම්පූර්ණයෙන්ම ගොඩනැගෙනවා. ඇත්තදම මේක වංචාකාරියෝ අනාගතයේදී ලොකු ගාණක් ගසා ගන්න කරන පුංචි ආයෝජනයක්. ඔන්න විශ්වාසයත් හදාගත්තට පස්සේ ඒ කෙනාව ටෙලිග්‍රෑම් ගෲප් එකකට ඇඩ් කරනවා. ඒක ඇතුලේ ඉන්න අය එකිනෙකාට සුබපතනවා, ලොකු ලාභ ලැබුවා කියලා කෑ ගහනවා, හරිව සතුටින් ඉන්නවා වගේ පේන්නේ. ඒත් ඇත්ත කතාව තමයි එතන ඉන්න වැඩි දෙනෙක් නිකන් රංගපාන කට්ටියක්. ඒ කියන්නේ ඇක්ටර්ස්ලා. එයාලගේ එකම වැඩේ තමයි මේක ඇත්ත ප්‍රජාවක්. හැමෝම එකට දිනන තනක් කියලා අලුතෙන් එන අයට ඒතු ගන්වන එක. හරි. දැන් පළවෙනි දවසේදී අර පොඩි ගාන ආපහු දීලා විශ්වාසය 100%ක් හදාගත්තනේ. දැන් වංචාකාරයෝ ලෑස්ති වෙන්නේ ඊළඟ පියවරට. ඒ තමයි දෙවෙනි දවස. මෙතනදී තමයි යාලා අර හදාගත්ත විශ්වාසය පාවිච්චි කරලා ගොදුරක් වෙන කෙනාගෙන් පළවෙනි ඇත්ත සල්ලි තැන්පතුව ගන්නෙ. දැන් එයාලා කියනවා ඔයා දැන් ලොකු ටාස්ක්ස් වලට සුදුසුකම් ලැබලා තියෙන්නේ. ඉතින් රුපියල් 40000ක් ඩිපොසිට් කරන්න කියලා. සල්ලි දැම්මට පස්සේ බැලන්ස් එක රුපියල් 85000ක් වගේ ඉලක්කමකට යනවා. දැන් බලන්න මෙයාලගේ උපක්‍රමය. එයාලා කියනවා හරි ඔයා 45000ක් ආපහු විත්ඩ්‍රෝ කරගෙන ඉතුරු 40000 හෙට වැඩවලට තියාගන්න කියලා. එතකොට දැනෙන්නේ නිකන් ලාභයක් ලැබුණා වගේ නේද? ඒත් ඇත්තටම මේ හැම දෙයක්ම විත්ඩ්‍රෝ කරන ගාන පවා සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ එයාලා. හොඳයි. දෙවනි දවසෙත් ලාභයක් එක්ක සල්ලි ආපහු ගත්තා කියන හැඟීම ඇති කරාට පස්සේ අපි එනවා තුන්වෙනි දවසට. මේක තමයි මේ මුළු වංචාවෙම තීරණාත්මකම දවස. a turning point. මෙතනදී තමයි එයාලා හිතාමතාමම මූල්‍යමය පීඩනයක් ඇති කරන්න සෙල්ලමේ නීති වෙනස් කරන්නේ. දවස පටන් ගන්නේ වර්කින් බැලන්ස් එකේ රුපියල් 40000ක් තියාගෙන. ටික වෙලාවකින් එකපාරටම ප්‍රීමියම් ටිකට් එකක් ලැබෙනවා. හැබැයි ඒකේ ගාන ගිණුමේ තියෙන 40000ට වඩා වැඩි. ප්‍රතිඵලය ගිණුම එකපාරටම ඍණ අගයකට, ඒ කියන්නේ නෙගටිව් බැලන්ස් එකට යනවා. මේක අහම්බයක් නෙමෙයි. මේක තමයි එයාලා හිතාමතාම අටවපු උගුල්ල. කෙනෙක් කලබල වුණු ගමන් අර හැන්ඩ්ලර් සහ ගෲප් එකේ ඉන්න නළුව ටික වහාම ක්‍රියාත්මක වෙනවා. එයාලා කියනවා
අයියෝ කලබල වෙන්න එපා. ඔයා හරිම ලකි. ප්‍රීමියම් ටිකට් එකක් ලැබෙනවා කියන්නේ ලොකු ලාභයක් ලබන්න තියෙන අවස්ථාවක් කියලා. බලන්න යාලගේ දක්ෂකම. පැහැදිලිවම නරක දෙයක් ලොකු වාසනාවක් විදියට හරවලා ඒ කෙනාගේ මනස සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. මෙන්න මේ මානසික තත්වයට තමයි අපි රිකවරි මයින්ඩ්සෙට් එක කියන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ ඉඳලා ගොදුරක් වුණු කෙනා ලාභයක් ගන්න හිතන එක සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඊට පස්සේ මම මේ දාපු සල්ලි ටික කොහොම හරි ආපහු ගන්න ඕන කියන එක ගැන විතරමයි හිතන්නේ. ලාභය පැත්තක පාඩුව වළක්වා ගන්න එක තමයි එකම අරමුණ වෙන්නේ. මේ මානසික තත්වයට ගේන එක තමයි උගුලේ ප්‍රධානම ඉලක්කය. 4 වෙනි දවසේ ඉඳලා පටන් ගන්නෙ කවදාවත් ඉවරයක් නැති චක්‍රයක්. මේකේ එකම අරමුණ තමයි ගොදුරක් වුණු කෙනාගේ අතේ තියෙන අන්තිම සතේ වෙනකම උරා ගන්න එක. මේක කවදාවත් දිනන්න බැරි සෙල්ලමක්. වෙන්නේ මෙහෙමයි. නෙගටිව් බැලන්ස් එක ක්ලියර් කරන්න සල්ලි දානවා. ඊට පස්සේ ගිණුමේ පේන ලාභය එකපාරටම ලොකු ගාණකට පනිනවා. හිත හදා ගන්නවත් කලින් ආයමත් මිලදික ප්‍රීමියම් ටිකට් එකක් එනවා. ආයමත් බැලන්ස් එක නෙගටිව් වෙනවා. ඉතින් ආයමත් සල්ලි දාන්න වෙනවා. මේක මේ විදිහටම දිගටම සිද්ධ වෙනවා. හොඳයි. අන්තිමටම ගොදුරක් වුණු කෙනාට තවත් සල්ලි දාන්න බැරි වුණාම එහෙමත් නැත්නම් ඇති මට මගේ සම්පූර්ණ සල්ලි ටිකම ආපහු ඕන කියලා ඉල්ලුවම මොකද වෙන්නේ? අපි බලමු මේකේ අවසාන අධ්‍යයන. එකපාරටම ගිණුම ලොක් කරනවා. ඊට පස්සේ කියනවා සල්ලි ටික රිලීස් කරන්න නම් සිකියුරිටි ෆී එකක් ගෙවන්න ඕන කියලා. මේ තමයි අර සයිකල් එකෙන් සල්ලි ගන්න බැරි වුණාම අතේ ඉතුරු වෙලා තියෙන අන්තිම සතියටත් විදින්න පටන් ගන්න පළවෙනි බොරුව. ඒක ගෙව්වට පස්සේ දැන් ගවර්න්මන්ට් ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. ඊළඟට වෙරිෆිකේෂන් charge එකක් තියෙනවා. මේ විදියට එයාලා හදාගත්ත බොරු ගාස්තු එක පිට එක දාලා අතේ තියෙන අන්තිම සතේ වෙනකම්ම මිරිකලා ගන්නවා. අන්තිමටම අතේ සල්ලි ඉවර වුණාම හරි තවත් ගෙවන්න බෑ කියලා කිව්වම හැම දෙයක්ම එකපාරටම නැවතිලා යනවා. සම්පූර්ණ නිහඬතාවයක්. කතා කරපු හැන්ඩ්ලර්ස්ලා අර වෙබ්සයිට් එක, ටෙලිග්‍රෑම් ගෲප් එක හැම දෙයක්ම අතුරුදහන් වෙලා යනවා. මේ වගේ දෙයකට මුහුණ දෙන කෙනෙක්ගේ මානසික ගමන දිහා බැලුවොත් ඒක පටන් ගන්නෙ බලාපොරොත්තුවෙන්. ඊළඟට එන්නේ ලොකු උද්‍යෝගයක්. ඊට පස්සේ ව්‍යාකූලත්වයක්. එතනින් කලබලයටපත් වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ දරා ගන්න බැරි අසරණකමක්. මේක තේරුම් ගන්න එක හරිම වැදගත්. මේ හැඟීම් ඇති වෙන එක කවදාවත් දුර්වලකමක් නෙවෙයි. ඒකෙන් පැහැදිලිවම පෙන්වන්නේ ඒකේනා ඉලක්කගත සැලසුම් සහගත මානසික ප්‍රහාරයකට ලක්ුණා කියන එක විතරයි. මේක පැහැදිලිවම මතක තියාගන්න ඕන දෙයක්. මේ වගේ දෙයකට අහුවෙන කෙනෙක් මෝඩ නෑ. එයාලව රවට්ටන්න ලේසිත් නෑ. ඇත්තටම උනේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මනෝභාවයන් සූරාකන්නම නිර්මාණය කරපු පද්ධතියක් ඇතුලේ ඒකේනාව හසුරවලා අනුකූලතාවයට පත් කරපු එකයි. ලයන්ස් ගේට් කියන්නේ මේ වංචාවේ එක වෙස්මුහුණක් විතරයි. මේ එකම ක්‍රමවේදය, එකම ප්ලේබුක් එක STX Entertainment, Foot Locker, Hilton වගේ තවත් වෙස්මුහුණු ගොඩක් දාගෙන මීට කලිනුත් එවිත් තියෙනවා. මතක තියාගන්න බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් වුණාට ඒ පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක උගුල කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි මේ වගේ උගුලක පැටලිලා ඉන්නවා කියලා තේරුනොත් වහාම ක්‍රියාත්මක වෙන්න ඕන. මුලින්ම එයාලත් එක්ක තියෙන හැම කතාබහක්ම නවත්තන්න, කිසිම හේතුවකට තවත් බදු හරි ගාස්තු හරි ගෙවන්න යන්න එපා. වහාම බැංකුවට කතා කරලා ගනුදෙනු නවත්තන්න. ඊළඟට ස්ක්‍රීන්ෂොට්ස්, රිසීට්ස්, URLs වගේ හැම සාක්ෂියක්ම එකතු කරගන්න. සයිබර් අපරාධ අංශයට වගේම හැකර්ව අපිටත් මේ ගැන වාර්තා කරන්න. ඒ වගේම මේක තනියම හිතේ තියාගෙන ඉන්න එපා. විශ්වාසවන්ත කෙනෙක් එක්ක මේ ගැන කතා කරන්න. ඉතින් හැම වෙලෙම ටියුන් වන්න, සුරක්ෂිත වන්න, හැක් අවයා සමග දැනුවත්ව ඉන්න.